අයිබෝවන් කාසල් විදේ කාන්තාරෝහලේ කාසල් මෑනියන්ගේ වහලයට ජීවත්වෙන ඔබ සැම දෙනාට සහ විශේෂයෙන්ම මේ අවස්ථාවට පැමිණිය ආරාධිත අමුත්තන් සියල් දෙනාටම සහ මගේ ආදරණීය මම හැමදාම කියන මගේ දෙවැනි පවුල කාසල් විදේ කාන්තාරෝහලේ ලදරු ඒකකය තමයි මගේ සකන් හෝම් මගේ දෙවැනි ගෙදර. ඉති මගේ ලදරු ඒකකයේ පවුලේ සාමාජිකයෙන් සැම දෙනාගේම අවසරයි. කොච්චර වුණත් මට හිතට දුකක් දැනෙන අවස්ථාවක්. මොකද බුද්ධිම මල්ලිගේ කාසල් වීදියේ කාන්තාරෝහලෙන් නික්ම යෑම මං හිතන්නේ මටත් ඒක ලොකුවට දැනෙන දෙයක්. කාසල් විදියේ කාන්තාරෝහලට විශේෂයෙන්ම ලදරු ඒකකයට අති මහත් විදියට දැනෙන සිද්ධියක් කියලා මම දන්නවා. බුද්ධිම මල්ලිගේ නික්ම යෑම විශ්‍රාම ගැනීම. ඒකට හේතුව තමයි අදටත් මම හිතින් කයින් එංගලන්තේ මගේ රැකියාව යෙදුනට මං හිතින් තාමත් ලංකාවේ ඉන්නේ. හිතින් තාමත් මං වැඩ කරන්නේ කාසල් විදියේ කාන්තාරෝහලේ. මම කාසල් විදියේ කාන්තාරෝහලෙන් තාවකාලිකව නිවාඩු අරගෙන එංගලන්තේ එනකොට ඒක හිතට මට ගොඩක් අමාරු දෙයක් වුණා මට කරන්න. නමුත් බුද්ධිම කාසල් විදියේ කාන්තාරෝහලේ ලදරු ඒකකයේ ඒ වැඩ ටික බාරව කරගෙන යන නිසා මට යම් කිසි විදියකට මගේ හිත හදාගන්න පුළුවන් වුණා. මගේ මේ නිවාඩු අරගෙන එංගලන්තයට එන තීරණයට යම් කිසි පිටුවහලක් වුණා මට බුද්ධිමගේ කාසල් විදියේ කාන්තාරෝහලේ බුද්ධම ඉන්න එක ගැන. මොකද මම දැකපු අය අතරින් බුද්ධම කියන ඉතාමත්ම දක්ෂ ඉතාමත්ම කැපවීමෙන් වැඩ කරන්න මට ගොඩාක්ම විශ්වාස කරන්න පුළුවන් ලදරු රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්. මට බය නැතුව මගේ දරුවෙක් මගේ දරුවෝ ටික බාර දීලා යන්න, නිවාඩු යන වෙලාවක බාර දීලා යන්න, එහෙම නැත්නම් මේ වගේ එන වෙලාවට මට බාර දීලා එන්න මට හිතේ ලොකු විශ්වාසයක් තිබුණා. ඉතින් දැන් බුද්ධිම අපිට නෑ කාසල් විදියේ කාන්තාරෝහලේ අදින් පස්සේ. නමුත් ඒක අපේ නොයෙකුත් පෞද්ගලික හේතු නිසා අපිට නොයෙකුත් තීරණ ගන්න වෙනවා. ඒක ඉතින් අපේ සුබ සිද්ධිය සඳහා. නමුත් මං හිතනවා බුද්ධිමට මට එක දෙයක් කියන්න පුළුවන්. මං හිතන්නේ බුද්ධිමගේ අතින් බේරපු ළමයි දරුවෝ ප්‍රමාණය අති විශාලයි. අති විශාලයි. ඔයා අපි ආපස්සට හැරිලා බැලුවොත් අපි කරපු දේවල් ටික, අපි කරපු වැඩ ටික මං හිතන්නේ මට වගේම මට හදවතට ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. මට ආපස්සට හැරිලා බැලුවහම මගේ රට වෙනුවෙන්, කාසල් විදියේ කාන්තාරෝහල වෙනුවෙන්, රටේ ලදරු සෞඛ්‍ය වෙනුවෙන් මට කරන්න පුළුවන් වුණු යම් කිසි කොටස ගැන මට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම මම දන්නවා බුද්ධිමට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. බුද්ධිමගේ අතින් බේරගන්නපු බුද්ධිමගේ මූලිකත්වයේ යටතේ මගේ කාසල් විදියේ කාන්තාරෝහලේ ලදරු එකේ මගේ ආදරණීය පවුලේ සමාජික පිරිසගේ උදව් ඇතුව බුද්ධිම මල්ලිගේ මූලිකත්වයෙන් බේරගත්තු දරුවන්ගේ ජීවිත ගාන අනන්තයි. මම හිතන්නේ ඒ ගැන හිතලා ඒ ගැන දිහා බලලා සතුටු වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මම වගේම බුද්ධිමත් මමත් කවදාවත් මෙහි දිගට ඉන්නේ නැහැ. ඒක මමත් ලංකාවට එනවා. අපි දෙන්නටම අපි මේ විශ්‍රාම ගියත් සමහර විට අපි දෙන්නටම කාසල් විදියේ කාන්තාරෝහල අමතක කරන්න බෑ. අපි ජීවත් වෙලා ඉන්නකම් කාසල් විදියේ කාන්තාරෝහල ලදරු ඒකකයට විශේෂයෙන්ම අපින් කෙරෙන්න ඕන වගකීම් අපි පුළුවන් හැකි ප්‍රමාණයට ඉෂ්ට කරනවා. ඉතින් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ බුද්ධිම මල්ලිට සුභානාගතයක් සහ මේ ගන්න විවේකය. මම හිතන්නේ ඔයාටත් විවේකය අවශ්‍යයි. මටත් ලොකු විවේකයක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ ගන්න විවේකය මේ බුද්ධිමගේ යහපැවැත්මට සෞඛ්‍ය විශේෂයෙන්ම සෞඛ්‍යයට නිදහසට සෞඛ්‍යයට
හොඳ ජීවිතයක් ගත කරන්න මේ පියවර හේතු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ජීවිතය ඉතුරු ටික හොඳින් ගත කරන්න පුළුවන් වෙන්න කියලා හැමෝටම බුද්ධ මල්ලේට මම ප්‍රාර්ථනා කරනවා. ඒකම කාසල විදියේ කාන්තාරෝහලටත් විශේෂයෙන්ම ලදරුවෙක්ටත් හැම දිනාටම සුබ කාලයක් උදා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. Good morning, sir. Happy, wonderful retirement. Thank you very much, sir, for the dedication and your hard work and your guidance and supports over the years in our Castle Street Neurology Unit. Wish you all the best.